අපි මේ රැඳී ඉන්නේ ලංකාවේ වගේම ලෝකෙටම දැන් හරි සුප්‍රසිද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානයක්. මදුල්ල දිස්ත්‍රික්කයේ දෙමෝදර ආරුක්කු නමේ පාලම තියෙන ස්ථානයේ පරිසරය තමයි මම මේ රැඳී ඉන්නේ. අපිට පේනවා ඇති ඈතින් දුම්රිය මාර්ගයේ පාලම තියෙන දුම්රිය මාර්ගයේ දුම්රියක් නවත්තලා තියෙන මේ මොහොතේ දැන් සවස් 3:05 විනාඩි 15යි. මේ මගේ කෞතුකාගාරය වෙනුවෙන් මේ ස්ථානයට ඇවිල්ලා වාර්තා වැඩසටහනක් කරන්න විශේෂ හේතුවක් වුණා. මොකද දෙස් සංචාරකයෝ මෙතෙන්ට දැන් නැරඹුම් ස්ථානයක් වශයෙන් පුටි කාගෙන එනවා. ඉතින් සමහර විට එයා දන්නේ නැතුව ඇති පුද්ගලයෝ මේකේ ඉතිහාස කතාවක් තියෙනවා. ඒ කතාව ඉස්සෙක්කම මොකක්ද කියලා. මම ඔබට කියන්නම්. පළවෙනි ලෝක යුද්ධ සමයේ මේ පාලම නිර්මාණය කරන්න දැනට අවුරුදු 103කට කලින් සැලසුම් යොදද්දී බ්‍රිතාන්‍ය පාලන සමයක් තමයි තිබුණේ. ඒ බ්‍රිතාන්‍ය පාලකයන් සැලසුම් කරද්දී යුද්ධය නිසා මුහුදු ගමනින් මේ පෙර සැකසූ ගල් මේ ශ්‍රී ලංකාවට ගෙනීමේ අපහසුතාවයක් ඇති වුණා. ඒ වෙනුවෙන් ලංකාවේ සැලසුම් ශිල්පියෙක් එක්ක කතා කරද්දී නිර්මාණ ශිල්පියෙක් එක්ක මේ සඳහා WJ විජේසුරේන්ද්‍ර යන පුතහස්ත ඉංජිනේරුවරයා ලොකු සහායක් දීලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ ඉඳපු අප්පුහාමි නැමැති මේ පෙදරේරු ශිල්පියෙක් මේ දේශීය ශිල්පීන් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. එයාලා කියලා තියෙනවා හරි අපි මේ ගල ලංකාව නිෂ්පාදනය කරන්න. මේ ප්‍රදේශයේම වැලි ගල් ජලය යොදාගෙන ඒ පෙර සැකසූ ගලක් නිෂ්පාදනය කළා. ඒ ගල් පුරුද්දලා තමයි මේ ආරුක්කු නමේ හදලා පාලම ඉහළට ඔසවලා තියෙන්නේ. අඩි 83ක් වගේ උසකින් යුක්ත මේ පාලම අදටත් නිරුපද්‍රිත දැනට අවුරුදු 103ක් අදටත් නිරුපද්‍රිතව මේ විදිහට තියෙන්නේ. ඒ සැලසුම් නිර්මාණයේ තියෙන ඉතාමත් කෘතහස්ත මට්ටම හින්දා. ඉතින් ඔබ සමහරට මේක නරඹලත් ඇති, නරඹන්න එන්නත් ඇති. නමුත් මේ ප්‍රදේශයට ඔරොත්තු නොදෙන තරම් සංචාරකයෝ පිරිසක් මේ ප්‍රදේශයේ දිනපතා ඇදී එනවා. ඒක සමහරට මේ ලෝකයේ උස්ම ගන්න තියෙන සුන්දරම පරිසරය තියෙන ප්‍රදේශයක් වශයෙන් නම් වෙච්ච මේ ප්‍රදේශයට ඒක ඔරොත්තු දෙනවද කියලා ප්‍රශ්නේ තියෙනවා. ඒ සඳහා යම් වැඩපිළිවෙලකුත් දෙන්න ඕන. ඉතින් මේ ඔබත් මේ නරඹන්න එනවා නම් මේ පරිසරයේ රැකගෙන ඒ නියම සුන්දරත්වය විතරක් විඳ ගන්න වැලිගම පුරාකාරය වෙනුවෙන් තමයි මේ ඔබට වීඩියෝ පෙළ ගෙනාවේ.